උඹ ඔය පුච්චානම නවත්තලා ඔය තියෙන දේ ගනින් කණ්ඩ. ඇයි අප්පුහාමි? සිපිරි ගෙදරින් කාලා හැම නෙමෙයි දාවේ. උඹ තාම මම ගැන දන්නේ නැහැ තණ්ඩලේ. මට ආම වාතයක් ගියත් මුළු බෝගම්බරම හෙල්ලිලා හිටින්නේ. බෝගම්බර? ඔව් වඩු පාර්ටිය ළඟින් මම යද්දි ජේලර් මහත්තයා ගහන්න සැලියුට්. දන්නවද? මේ වඩු පට්ටරේ ළඟ තියෙන ජෑම් ගහ දැන් උවද? ජෑම් ගහ? උඹට ගියේ කවුද? මොකාවත් කියන්න ඕනෑ මට. ඒක ඉන්දුවේ මම. උඹ වැලිකඩ මාතර බුද්ධ රූප හෙවනට බෝධි අංකුර හිටෙව්වෙත් මේ මගේ අත් දෙකින්. එහෙනම් උඹ මේ එක එක කොන්ත්‍රාත්කාරයෝ ළඟ කුලී කරුප්පන් වැඩ කළා හිරගෙවල් ගානේ. අප්පුහාමි නම් ඉතින් දෑවුරුද්දකට ගියේ කහ ගැරන්ඩියෙක් මරලා අනිවාර්යයෙන්. මං ඔය තුම්පොලේ 30 අවුරුද්දක් කිරබත් කෑවා. හරියමං 4 දෙනෙක් මේ තනි අතින් බාවලා. තණ්ඩලයා තමුන්නේ. ඒක තමයි. දැන් ඉතින් මේ අපේ කාසි ජෙට්ටි මලයයි ඔය සෙලස්තිනා නගයි එන්න තව 2-3ක්වත් ගත වෙන්නේ නැත 30 මණ්ඩේ ඉඳලා. මේ අප්පුහාමි මොකද මේ වෙවුලන්නේ? වෙවුලන්නේ? නෑ. මොන වෙවිල්ලද මම දැන් මේ යන්න කියලා බැලුවේ. එහෙනම් දැන් කිව්වේ සාගින්දරේ අහේනිය මුදලායිලා එනකම් මේ ඉනු නාම් එක්ක කපලා දියන් කොටා බබා ඉන්න කියලා. ඒ ඔච්චමටනේ. අපිට ඉතින් මේවා නොපුරුදු තැන් කන්න බොන්න. මං ආය ආපු දවසක බලමුකෝ. ඉර හැරෙන්න කලින් ගියොත් හොඳයි. මේ එහෙම බෑ අප්පුහාමි. සුදාගින්දරේ පිළිගන්නට ආපු බල්ලෙක්වත් निराहाරෝ යවන සිතක් නැහැ නේ මේ සිංහල මිනිහාගේ. හැබැයි ඒව නම් ඉතින් යමිත් බැක් ඉඳලාම යන්න. නැත්තම් ඉතින් අපේ තණ්ඩලේ අයියාගේ හිතන හොඳ නැහැනේ. එහෙනම් යමුකෝ මොන හරි තම්බ ගන්න. එමු